නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අඩ්ඩෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අඩ්ඩෝ නම් වනසේක. ආඩ්‍ය බව ඇත්තේ යමෙකුටද හෙතම අඩ්ඩෝ නම් වනසේක. මහා නිද්දේශ අට කතාව හා පටිසම්භිදා මග්ග අට කතාවට අනුව ආඩ්‍ය බව යනු ප්‍රඥාධනයෙන් සමෘද්ධ බව නිසාම සඳහන් කරන බව සඳහන් වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධනයෙන් ධනවත්ම වූ උතුමන් වහන්සේ. ලෝකේ ලෞකික වශයෙන් ලබාගත හැකි ඉහළම ප්‍රඥාව සඩ්ඩ අභිඥාවයි. ලෝකෝත්තර වශයෙන් ලබාගත හැකි ප්‍රඥාව තමයි ආසවක්ඛය ඥානය. සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙම ඥානය සම්පූර්ණ වී තිබුණා. එපමණක් නොවේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ වෙනත් කෙනෙකුට සාධාරණ නොවන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වන එනම් සත් අසාධාරණ ඥානයන්ද ලැබී තිබුණා. ඔබ දන්නවා නේද? ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, ආසයානුසේ ඥානය, යමක පාටිහාරේ ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, අනාවරණ ඥානය කියන මේ ඥාන හයෙන් භාග්‍යතුන් වහන්සේ සමන්නාගත වුණා. ඒ ඥානයන් මෙලව කිසිවෙකුටත් නැති නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥා ධනයෙන් සමෘද්ධිමත්ම වූ උතුමන් වහන්සේ. මේ අනුව ඒ ප්‍රඥා ධනයෙන් සමෘද්ධිමත් වූ ආඩ්‍ය බව ඇත්තා වූ උතුමන් වහන්සේ අඩ්ඩෝ නම් වනසේක. ඒ අඩ්ඩෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සුකේසී සැප සොයන්න පරම සැපේ වන නිවන් සැපේ වෙත ඔබ සමීප කරනට සුකේසී සදහම් නාලිකාව.